ඔන්න අද ඔයාලට අරගෙන ආවා හැමදාම කන පොළොස් ව්‍යංජනය නැතුව වෙනස්ම රසකට ගොඩාක් සුවඳට හදාගන්න පුළුවන් පොළොස් මෝජුවක්. ඉතින් අපි බලමු කොහොමද මේ පොළොස් මෝජුව හදාගන්නේ කියලා. මුලින්ම පොළොස් ටික මෙන්න මේ විදියට පුංචි කෑලි වලට කපාගෙන අපි මුලින්ම කරන්නේ පොළොස් ටික තඹ ගන්නවා. භාජනයකට මේ වගේ පොළොස් ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට කහ ලුණු ඊට අමතරව ගොරක කෑල්ලක් හරි සීමල ඇටයක් හරි මේකට එකතු කරගෙන මේ විදිහට පොළොස් ටික හොඳින් තඹගෙන ඊට පස්සේ අපි ගැඹුරු තෙලේ මේ පොළොස් ටික බෙද ගන්න ඕන. පොළොස් ටික තඹන්නේ නැතුව බැද්දොත් වෙන්නේ අපි ඉක්මනට පොළොස් කෑල්ල පිට බැදෙනවා. ඊට පස්සේ වෙන්නේ ඇතුළ අමු ගතියක් දැනෙනවා. මේ විදියට හදාගත්තාම පොළොස් කෑල්ල ඇතුළට හොඳට ලුණු ඇඹුල් ගිහිල්ලා හොඳ රසක් එකතු වෙනවා අපේ පොළොස් මෝජුවකට. මෙන්න මේ විදිහට ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉක්මනටම පොළොස් ටික තඹලා ගත්තාම අපිට පොළොස් ටික බෙද ගන්න පුළුවන්. පොළොස් ටික බෙදන අතරදී මම අවමිරිස් කරල් 10ක් විතරයි රතු ලුණු ගෙඩි 10ක් 12ක් විතර සුද්ධ කරලා තියා ගන්නවා පිරිසිදු කරලා. පොළොස් ටික මේ වගේ බෙදලා ඉවර වුණ ගමන්ම අනිත් අතටම මෙන්න මේ වගේ අවුමරිස් ටික දාලා තප්පර 10ක් විතර තියලා ඉක්මනින්ම තෙලෙන් අයින් කර ගන්න ඕන. ඒ ගමන්ම අපි රතු ලුණු ටිකත් මේ වගේ දාලා ඉක්මනින්ම තප්පර 10ක් විතර තියලා ඉක්මනින්ම අයින් කර ගන්න ඕනේ. ඒ අතර මම අබ විනාකිරි මිශ්‍රණයක් හදාගන්නවා. විනාකිරි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකට අබ තේ හැඳක් හොඳින් අබරගෙන මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඒ අතරම භාජනයක් මැටි භාජනයක් මේ විදිහට ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් මේ භාජනයට එකතු කරලා හොඳින් රත් වෙගෙන එනකොට මේකට මම එකතු කරනවා කුරුඳු පොතු කෑල්ලක්, එනසල් කරල් දෙක තුනක්, කරම්බු නැටි දෙක තුනක් මේ විදිහට එකතු කරලා ටික වෙලාවක් මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණයට මම එකතු කරනවා තලාගත්ත සුදු ලුණු, රම්පේ කරපිංචා ටිකක් මේ වගේ එකතු කරලා පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණයට මම කහ කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. කෑලි මිරිස් තේ හැන්දක් විතර මේ වගේ එකතු කරනවා. ඔයාලා කැමති නම් මේ මිරිස් ප්‍රමාණය වලට වැඩි කරගන්න පුළුවන්. ගම් මිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒකල හොඳින් ඔක්කොම කලවම් කරගන්නවා. ඒ අතර මම සීනි මේස හැඳි එකක් එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මම මෙතෙන්ට එකතු කරගන්නවා අපි හදාගත්ත අබ විනාකිරි මිශ්‍රණය. ඉන් පස්සේ ලිපේ තියලා මෙන්න මේ වගේ සෝස් එකක් වගේ හැදීගෙන එනකොට අපි ලිප ඔෆ් කරන්න ඕන. ලිප ඔෆ් කරලා අපි අර හදාගත්ත පොළොස් ටිකයි අවුමිරිස් ටිකයි රතු ලුණු ටිකයි මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕන. ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ රස පොළොස් මෝජුවක් හදලා බලන්න ඔයාලා කොහොමද රස කියලා. ගොඩාක් රසයි ඒ වගේමයි ගොඩාක් සුවඳයි. විශේෂයෙන් බත් මුලකට වගේ නම් ගොඩාක් ගැලපෙනවා. මොකද ගොඩාක් සුවඳ නිසා. ඉතින් හරිම වෙනස් රසක්. ඉතින් ඒ වගේමයි පොළොස් එක වගේම රසකුණ රැකෙන විදිහට අපිට මෙන්න මේ වගේ පිරිසිදුවට රසට ගෙදරදී පොළොස් මෝජුවක් හදාගන්න කියලා මම ඔයාලටත් යෝජනා කරනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ රෙසිපි එක කොහොමද කියලා. රසකුණ කියන්න අමතක කරන්න එපා. ඉතින් මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ගිහින් ඉන්න. සුබ දවසක්.